සුබ දවසක්. What cooking today අම්මා YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අපි බලමු අද ගෙදරට අමුත් එක්කාම ස්නැක් එකක් සාදාගන්නේ කොහොමද කියලා. අලුත් ක්‍රමයකට අලුත් විදිහකට ලස්සනට පිළිගන්නන්න පුළුවන් කෑම එකක්. පොඩි දරුවෙකුට වුණත් පිළිගන්නන්න පුළුවන් මේ කෑම එක හරිම රසවත් ඒ වගේම හරි ලස්සනයි. පිළිවෙලකට අපි හදාමු. පළමුව බලමු මොනවද ගන්න කියලා. පළමුව අපි සලාද කොළ ටික අරගෙන මුල් කොටස අයින් කරලා ඊගාට කොටස් වශයෙන් මේ විදිහට කැබිලි කපා ගන්න ඕනේ. ඒ ටික ඊට පස්සේ අපි බෝල් එකට දානවා. දාලා ඉවර වෙලා මේ විදිහට හරි ගස්සගෙන ඊට පස්සේ අපි බිත්තර ටික කඩලා වීසියකට දාගෙන බිත්තරේ කහමදේ වෙන් කරගන්න ඕනේ. කහමද ටික වෙන් කරගෙන මේ සුදු මදේ වෙනම තියාගන්න ඕනේ. අපි සලාද කොළ වලට සුදු මදේ කලවම් කරන්න ඕනේ වෙනම. දැන් අපි කහමදේ ගන්නවා. ගහගෙන අපි දැන් සුදු මද ටික දාගන්නවා සලාද කොළයකට. මේ විදිහට දාගන්නවා. දාගෙන අපි ඒක දාගත්තා. ඒ ටිකත් දාගෙන අපි දැන් ඒකත් කලවම් කරනවා ටිකක්. කලවම් කරලා අපි දැන් බලමු කොහොමද මේක සාදාගන්නේ කියලා. අපි දැන් සෝස් පෑන් එක ලිපේ තිබ්බ බටර් දැම්ම හැන්දක්. දැන් අපි ඒක දිය කරගන්න ඕනේ. බටර් තෙල් දා තියෙන තුරු දිය කරගත්තා. දැන් දිය කරගෙන ඉවරයි. ඊට පස්සේ අපි දැන් සලාද කොළත් එක්ක තියෙන බිත්තර සුදු මදේ කලවම් කරපු එක අපි දැන් දාන්න ඕනේ සෝස් පෑන් එකට. දාලා මේ විදිහට අපි තුනී කරගෙන අපි ඊට පස්සේ බිත්තර එක රෝල් කරගන්න ඕනේ. විනාඩි දෙකක් තුනක් තියලා වගේ ඊට පස්සේ අපි හීන් සැරේ කැඩෙන්නේ නැති වෙන බිත්තරේ රෝල් කරගන්න ඕනේ. මේ විදිහට රෝල් කරගෙන ගානට හිමිහිට රෝල් කරගන්න කැඩෙන්නේ නැති වෙන්න රෝල් කරලා අපි ඒක එක පැත්තකට අයින් කරනවා. අයින් කරලා කහමදේ අරගෙන අපි සෝස් පෑන් එකට දානවා කහමදේ. කහමදේ දාලා අපි තුනී කරගත්තා. තුනී කරගෙන ඒකත් චුට්ටක් වෙලා වගේ තියන්න ඕනේ විනාඩි දෙක තුනක් වගේ. තියෙනකොට ඒක ඝනකම වේගෙන වගේ එනකොට ඒකත් අපි හිමිහිට රෝල් කරනවා. රෝල් කරලා මේ විදිහට රෝල් කරලා අපි පොඩ්ඩක් ඒක තියන්න ඕනේ. චුට්ටක් අර වේලෙන ඩ්‍රයි වෙන ගතියට වගේ තියලා තියන්න ඕනේ. මේ විදිහට තියන්න ඕනේ. තියලා දැන් අපි මේක සාමාන්‍ය ගානට තැම්බීගෙන දැන් අපි හීන් සැරේ ගත්ත බෝල් එකක තිබ්බා. තියලා දැන් අපි මේක කෑලි වශයෙන් කපා ගමු. පොඩි කෑලි වශයෙන් අපිට ඕන ප්‍රමාණයට කැමති විදිහකට කපා ගන්න පුළුවන්. කපා ගත්තා. දැන් අපි කපා ගත්ත මේ ටික කපාගෙන අපි බලමු. මේ තියෙන ලස්සනට පිළිවෙලට තියෙනවා. ඒක දැන් අපි ඒක තියාගමු. තියාගෙන දැන් අපි ඊගාවට ආයි සෝස් පෑන් එකට බටර් ටිකක් දාලා අපි මේකට දාමු පාන්. මම ගත්තේ සාමාන්‍ය පෙති පාන් නෙමෙයි. ගෙදර තියෙන සාමාන්‍ය අපි පාවිච්චි කරන නෝමල් පාන් පෙති ටිකක් තමයි මම කපලා ගත්තේ. ඒක කපලා අපි බටර් එක මේක සාමාන්‍ය ගානකට ෆ්‍රයි කරගන්නවා. දැන් අපි අනිත් පැත්ත බලමු. මේ පැත්ත හරි. දැන් අපි අනිත් පැත්ත හැරෙව්වා. ටික ඔක්කොම හැරෙව්වා. මොකද බටර් එක ඒක එනවා අමුතු රසක්. බටර් වලින් දාලා ෆ්‍රයි කරාම රසක් එනවා. ඒකත් එක්ක හොඳට ගැලපෙනවා. දැන් ඒකත් හරි. ඒකත් අපි දාගත්තා. දාගෙන ඉවිල්ලා දැන් ඒකත් බා ගන්න අපි. පාන් කෑලි ටිකත් බා ගන්නවා. ගානට දාලා තියාගන්න මේ විදිහට බාගත්තා. බාගෙන අපි දැන් ඒක ටික විදිහට තියාගත්තා. දැන් අපි සෝස් ටිකක් දානවා. සෝස් දානවා. තක්කාලි සෝස් තියෙනවා. චිලි සෝස් තියෙනවා. ඒව දැම්මම තව රසය වැඩි වෙනවා. ඒ දෙක සැරට